මම කාරණීයතු කාලගුණ විද්‍යාඥ ආචාර්ය සචින්තා ජයසේකර. නිර්තතික බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී පවතින්නේ. එය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 50ක් පමණ නැගෙනහිර දිසින් ස්ථානගතව පවතිනවා. ඒ අද දිනේදී ත්‍රිකුණාමලයත් යාපනයත් අතරේ වෙරළ තීරයෙන් දිවට ඇතුල් වේ අපි අපේක්ෂා කරනවා. අද දිනේදී දිවයිනේ උතුරු අර්ධය විශේෂයෙන් අහස වලාකුළින් බරව පවතිවි. වැසි තත්ත්වයේ සැලකීමේදී උතුරු පළාතේ පුත්තලම අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේවයි බලාපොරොත්තු වෙනවා. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා. මීට අමතරව කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපි අපේක්ෂා කරනවා. සෙසු ප්‍රදේශවල හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම සුළං තත්ත්වයේ සැලකීමේදී උතුරු පළාතේ විශේෂයෙන් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ත් 60ත් පමණ දක්වා වන තද සුළං අපේක්ෂා කරනවා. ඒ වගේම එය විටින් විට හමන පැයට කිලෝමීටර් 70ක් පමණ වන ප්‍රහාරාත්මක සුළං ලෙස බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ සැලකීමේදී විශේෂයෙන් මෙම පද්ධතිය හේතුවෙන් තවදුරටත් ක්‍රියාත්මක වන පරිදි අපි දීවරයන් සහ නාවික ප්‍රජාව දැනුවත් කරන්න කැමති. කොළඹ සිට පුත්තලම, මන්නාරම, කංකසන්තුරය, ත්‍රිකුණාමලය හරහා මඩකල්පුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස අප ඉල්ලා සිටිනවා. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් අපේ දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ තත්ත්වය දුර්වල වෙනවා කියලා තමයි ඔබතුමිල සඳහන් කරන්නේ. ඒතකොට ඉදිරියේ කොහොම වෙයිද ඉදිරි තත්ත්වය අද දවස හවස් වෙනකොට සහ හෙට දිනේ වෙනකොට මොන වගේ තත්ත්වයක් වෙයිද? දැනට පවතින මේ පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින නිසා එහි පවතින ඍජු බලපෑම ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ නිසා දිවයිනේ වැසි තත්ත්වයේ ක්‍රමයෙන් අඩුවීමක් අපි හෙට දිනේ සිට අපේක්ෂා කරනවා.